හේ යාළුවනේ සුබ උදෑසනක්. අදත් ඔබ එකතු වෙලා ඉන්නේ රස කරිය වැඩසටහනත් සමගින්. ඉතින් අදත් ඉන්නවා අපිත් එක්ක චෙප් මොනවාද හදන්නේ? චෙප් කියන්න බාහිර නෑනේ නේද? නෑ චෙප් කිව්වේ. චෙප් අද මොනවාද අපි හදන්නේ? තක්කඩි. නෑ චෙප් මෙහෙම නෙමෙයි. ඉතින් මම චෙප් කිව්වට එහෙම කියන්න එපා. මේ මොනවාද හදන්නේ? ඒක තමයි ළමයෝ තක්කඩි හදන්න යන්නේ. තක්කඩි? මේක විශේෂ කෑමක්. එහෙනම් චෙප් අද බලමුකෝ ඒක රහ. රහ බලන්න කලින් හදලා ඉන්න බෑ පොඩ්ඩක් ඉන්න ඉතින්. හරි චෙප් අපි මුලින් මතක් කරමු මේකට අවශ්‍ය කරන දේවල් මොනවාද කියලා. ළමයි මේක ලියාගන්නකෝ. පාන් පිටි ග්‍රෑම් 200යි. ගාගත්ත පොල් කෝප්ප 1යි. එළවලු කිහිපයක්. මොන වගේ එළවලුද? ඔය කැරට් බෝංචි වට්ටක්කා අලගෝව දබල වගේ ඒවා. එතකොට පරිප්පු මිටක්, ලියාගත්ත බීලුණු ගෙඩියක්, ලියාගත්ත සුදුලුණු බික් 4-5. සේරම ලියාගත්තා. ලියාගෙන විතරක් බෑ බං මේ ටික කපා ගන්නත් ඕනේ. අමු මිරිස් කරල් කීපයක්. පොල් කිරි. එතකොට ලුණු කරපිංචා රම්පේ මිරිස් කුඩු තේ හැඳි භාගයක්, 3-5 කුඩු තේ හැඳි භාගයක්. හරි චෙප්. එතකොට අද අපි මේ හදන්න යන තක්කඩියකේ ඊළඟට මොකද්ද කරන්න තියෙන්නේ? දැන් ඉතින් මේ ටික ඔක්කොම ලෑස්ති කරගත්තට පස්සේ පාන් පිටි වලට ගාගත්ත පොල්ලුයි ලුණුයි කවලම් කරලා වතුර ටික දාලා අර අපි රොටි හදන්නේ. අන්නේ පදමට පොඩි බෝල හදා ගන්න ඕනේ. ඊට පස්සේ දැන් එළවලු ටික පොඩියට කපාගෙනනේ තියෙන්නේ. ඊට පස්සේ භාජනයකට පරිප්පු, එළවලු, ලුණු, සුදු ලුණු, රම්පේ කරපිංචා මිරිස් කුඩු 3-5 කුඩු දාලා දිය කිරෙල් ලිපේ තියන්න ඕනේ. දැන් නම් හොඳ සුවඳක් එනවා වගේනේ. තාම තිබ්බේ නෑනේ බං බොරු කියන්න එපා. ලුණු ටිකකුත් දානවා නේද? නෑ. ඔව් රසානුව ලුණු දාගන්න. දැන් ඉතින් මේක උතුරගෙන එනකොට හදාගත්ත අර තක්කඩි බෝල ටික තියෙනවනේ. අන්නේ ටික දාලා තැම්බෙන්න දෙන්න. වැඩේ ඉවරද? ඔව් බෝල ටික හොඳටම තැම්බුනාම මිටිකිරි දාලා උතුරව ගන්න. තක්කඩි. මේක හරි රස කෑමක්. කාලම බලන්න. ආස හිතේ. අපිලාගේ මෝනිං ෂෝ එක සතිය දවස්වල උදේම අහන්න.